ඔයා දැනුවත්ව හෝ නොදැනුවත්ව WhatsApp නීති කඩ කරලා තියෙනවා නම් ඔන්න 2025 අවුරුද්දේ ඉඳන් ඔයාට ඒ සෙල්ලම් කරන්න වෙන්නේ නැහැ. එහෙම කරොත් සමහර විට ඔයාට ඔයාගේ WhatsApp account එක සදහටම නැති වෙන්න පුළුවන්. අලුත් නම්බරයකින් WhatsApp හදන්න උත්සාහ කරත් හදන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා වීඩියෝ එක අවසන් වෙනකම්ම බලන්න. සුබ දවසක්. ඉතින් ඔන්න WhatsApp එක අයිති මෙටා සමාගම කලින් අවුරුදු වලට වඩා මේ අවුරුද්දේ ඒ කියන්නේ 2025 WhatsApp නීති ගොඩක් තදින් ක්‍රියාත්මක කරන්නයි යන්නේ. ඒ කෘත්‍රිම බුද්ධිය නැත්නම් AI භාවිතා කරලා. ඉතින් ඔයා දැනුවත්ව හෝ නොදැනුවත්ව WhatsApp නීති කඩ කරලා තියෙනවා කියලා තහවුරු වුණොත් පෙර දැනුම් දීමකින් තොරව ඔයාගේ WhatsApp account එක මෙන්න මේ විදිහට බෑන් වෙන්න පුළුවන්. භයානකම දේ තමයි ඔයා අලුත් නම්බර් එකකින් WhatsApp ආපහු හදන්න උත්සාහ කරත් නැවත නැවතත් බෑන් වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම වෙන්නේ WhatsApp එක ඔයාගේ ෆෝන් එක ට්‍රැක් කරලා තියෙන නිසා. මෙහෙම ට්‍රැක් කරලා තියෙද්දි ඔයාට ඒ ෆෝන් එකෙන් නම් කවදාවත් WhatsApp හදන්න බැහැ. ඉතින් මේ හැම දෙයක්ම වෙන්නේ අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන වැරදි නිසා. ඉතින් ඒ වැරදි මොනවද කියන එක ගැන ඔයා දැනුවත් නම් ඔයාට ඒ වැරදි නොකර ඉන්න පුළුවන්. වැරදි නෑ කියන්නේ ඔයාගේ WhatsApp account එක ආරක්ෂිතයි. ඉතින් එහෙනම් අද වීඩියෝ එකෙන් අපි ඒ වැරදි මොනවද කියලා බලමු. ඊට කලින් වීඩියෝ එකට like එකක් දාලා පහළ තියෙන subscribe button එක උඩ click කරලා අපිව subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. හරි. ඔයාගේ WhatsApp එක බෑන් වෙන්න බලපාන පළවෙනි හේතුව තමයි bulk message ඔයාගේ account එකේ share වෙන එක. ඒ කියන්නේ එකම message එක නැවත නැවත ඔයා reply කරනවා නම් හරි WhatsApp bot කෙනෙක් කරහා auto reply යන විදිහට හදලා තියෙනවා නම් හරි ඔයාගේ account එක බෑන් වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන WhatsApp business පාවිච්චි කරන අයට නම් මේ ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා ඔයත් එකම මැසේජ් එක නැවත නැවත ෂෙයා කරනවා නම් WhatsApp business app එක පාවිච්චි කරන්න. ඔයාගේ account එක බෑන් වෙන්න බලපාන දෙවැනි හේතුව තමයි ලිංගික දර්ශන, ව්‍යාජ පුවත් වගේ දේවල් හුවමාරු වීම. ඉතින් මේ හේතුව නිසාත් ඔයාගේ account එක බෑන් වෙන්න පුළුවන්. හරි. තුන්වෙනි හේතුව තමයි ඔයාගේ account එකේ අපහාස, තර්ජන, ප්‍රචණ්ඩකාරී හැසිරීම් ආදිය හුවමාරු වෙනවා කියලා WhatsApp එකෙන් අඳුරගන්න එක. මේ හේතුව නිසා ඔයාගේ account එක පෙර දැනුම් දීමකින් තොරව බෑන් වෙන්න පුළුවන් කියලා WhatsApp එකෙන් කියලා තියෙනවා. ඒ නිසා ඒ ගැනත් අවධානයෙන් ඉන්න. account එකක් බෑන් වෙන්න පුළුවන් හතරවෙනි හේතුව තමයි ඔයාලා දන්නවා දැන් ඕනම කෙනෙක්ට පුළුවන් තව කෙනෙක්ට විරුද්ධව මෙන්න මේ විදිහට report කරන්න. ඉතින් මේ විදිහට එකවර report කිහිපයක් ඔයාගේ account එකට එනවා කියන්නේ ඒ හරහත් ඔයාලගේ account එක බෑන් වෙන්න පුළුවන්. හැබැයි ඒක తాවකාලික බෑන් වීමක් විතරයි. ඒ නිසා ඒ ගැන ලොකුවට බය වෙන්න එපා. ඒත් මේ හේතුව නිසා පැය 24ක්, සතියක්, මාස 3ක් වගේ ඔයාගේ account එක බෑන් වෙලා තියෙන්න පුළුවන්. ඒක report ප්‍රමාණය අනුව තමයි තීරණය වෙන්නේ. ඒ නිසා report නොවදින විදිහට WhatsApp එක ඇතුලේ හැසිරෙන්න. හරි. ඊළඟ හේතුව තමයි ඔයාගේ ගිණුමේ අසාමාන්‍ය හැසිරීම. ඒ ගැන පැහැදිලි කරොත් ඔයා device කිහිපයකින් එකවර log වෙන්න හැදුවොත් හරි WhatsApp එකේ තියෙන group වලින් අසාමාන්‍ය විදිහට එකපාර මැසේජ් ගොඩක් ආවොත් හරි ඔයාගේ account එක බෑන් වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න. WhatsApp account එකක් බෑන් වෙන්න පුළුවන් 6 වෙනි සහ අවසාන හේතුව තමයි නිල නොවන WhatsApp application භාවිතා කිරීම. සරලවම කිව්වොත් GB WhatsApp වගේ mod application පාවිච්චි කරන එක. ඉතින් මේ හේතුව නිසා ඔයාගේ WhatsApp එක බෑන් වුණොත් ආපහු ලැබෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. ඒ නිසා මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. මොකද මේ වැරද්ද WhatsApp පාවිච්චි කරන ගොඩක් දෙනෙක් කරනවා. හරි. ඉතින් මේ තමයි WhatsApp account එකක් බෑන් වෙන්න බලපාන WhatsApp එකෙන් නිල වශයෙන්ම ප්‍රකාශ කරලා තියෙන ප්‍රධාන හේතු ටික. ඉතින් දැන් ඔයා මේ වැරදි ගැන දැනුවත් නිසා මේ වැරදි නොකර ඉන්න ඔයාට පුළුවන්. මේ වැරදි නොකර ඉඳලත් ඔයාලගේ account එක බෑන් වුණොත් ඔයාලට පුළුවන් WhatsApp එකට mail එකක් යවලා ඔයාලගේ account එක නැවත ලබා ගන්න. මම ඒ ගැන වීඩියෝ දෙකක් මීට කලින් මගේ channel එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේ උඩ තියෙන කාඩ් එකෙන් ගිහින් මේ වීඩියෝ දෙකක් බලන්න. හරි. ඉතින් මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා channel එක subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.